එක්තරා ලස්සන නමුත් භයංකාර වනාන්තරයක් අසෙල සුන්දර ගමක් තිබුණා. දිනක් මේ ගමේ වාසය කළ එකම පවුලේ සහෝදරියන් සද්දෙනෙක් දරු සොයන්නට මෙම වනාන්තරයට පිටත් වුණා. මෙම වනාන්තරයට රාක්ෂයෙක් අරක්ගෙන ජීවත් වුණා. රාක්ෂයා කැලයට පැමිණි සහෝදරියන් සද්දෙනාව දැක්කා. හොර රහසේම ඔවුන් පසුපස යන්න පටන් ගත්තා. සහෝදරියන්ට යම් වෙනසක් දැනුණා. කවුරුන් හෝ ඔවුන් පසුපස එන බව ඔවුන්ට දැනුණා. එක්වරම රාක්ෂයා වනාන්තරයේ අදුරු සෙවණැලි අතරින් මතුවී සොයුරියන්ව බියවද්දා ඔවුන්ව තව තවත් කැලේ ඇතුළටම පන්නා දැම්මා. පාරක් තොටක් නොමැතිව කැලෑව අතරින් දිව ගිය ඔවුන් අවසානයේ දිය පහරක් ළඟ නතර වුණා. රාක්ෂයා ඉවක් බවක් නොමැතිව වියරුවෙන් ඔවුන්ව සොයා ගියා. රාක්ෂයා තමන් සොයා එනවාදයි දැනගැනීමට සහ රාක්ෂයාගෙන් ආරක්ෂා වීමට සහෝදරියන් සද්දෙනා ඉක්මනින්ම මහා රූස්ස ගසක් මුදුනට නැග්ගා. රාක්ෂයා සහෝදරියන් සැගවී සිටි ගස ළඟට පැමිණියා. වියරුවෙන් ගැරවුවා. අතු අතර සැගවී සිටි සහෝදරියන් බය වුණා. ගස උඩ සිටිමින් රාක්ෂයා එළවීමට ඔවුන් උපායක් කල්පනා කළා. හදිසියේම වැඩිමහල් සහෝදරිය අඩන්න පටන් ගත්තා. දිගින් දිගටම අදුවා. ගස පාමුල සිටි රාක්ෂයා අන්දමන්ද වුණා. හැඩුම් මෙන්නේ කොහේ සිටදැයි විපරම් කළා. නමුත් රාක්ෂයාට සහෝදරයන්ව සොයා ගැනීමට අසීරු වුණා. මේ අතරේ ටිකෙන් ටික අලුයම වෙන්න පටන් ගත්තා. හිරු එළිය රාක්ෂයාගේ විනාශයට හේතු වුණා. රාක්ෂයා ප්‍රමාද කිරීමට සහෝදරියන්ගත් උත්සාහය සාර්ථක වුණා. අලුයම පළමු හිරු කිරණ එන විට රාක්ෂයා දුර්වල වෙන්න පටන් ගත්තා. හිරු කිරණ දරාගත නොහැකිව දුර්වල වූ රාක්ෂයා වනාන්තරය තුලට පැන ගියා. ඉන්පසු රාත්‍රිය පුරා ගසක් මතට වී සිටි සහෝදරියන් ගසෙන් බැස නිවසට ගියේ තම ධෛර්යය සහ එකමුතුකම ගැන ස්තුතිවන්ත වෙමිනි.